plus එකතු වෙලා trading journey එක අලුතෙන් පටන් ගන්න ඔයාගේ ඊළඟ step එක එහෙම නැත්නම් practice trading account එකක් හදාගන්න වැඩේ අද අපි බලමු. ඉතින් මුලින්ම කරන්න තියෙන්නේ ඔයාලට අපි කලින් XM එකේ account එක හදාගෙන XM account එකට ඔයාලා log වෙච්ච page එකට තමයි එන්න තියෙන්නේ. ඒක අපේ website එකෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කලින් log වෙලා තියෙන නිසා ලේසියෙන්ම log වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ page එකෙන් username එක password එක මෙතනින් type කරලා login කියලා ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. account එකට log වෙලා අපි ඊළඟට බලමු කොයි විදිහටද මේකේ practice account එක හදාගන්නේ සහ එතනින් හැටි අවශ්‍ය කරන දේවල් ටික හදාගන්නේ කියන එක. ඉතින් අපි කලින් දවසේ එහෙම නැත්නම් කලින් වීඩියෝ එකේදී කොයි විදිහටද account එක හදාගන්නේ සහ ඒක verify කරගන්නේ කියන කොටස් දෙක ඉවර කරගත්තා. ඊළඟට දැන් තියෙන්නේ practice account එකක් හදාගෙන trade කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් මේ trading කරගෙන යන අපිට ඊළඟට කරගෙන යන්න තියෙන steps ටිකේදී අවශ්‍ය කරන දේවල් ටික හදාගන්න එක. බොහොම සුළු දේවල් ටිකක් තියෙනවා. මම ඉක්මනින් ඉවර කරන්න. ඉස්සෙල්ලා මෙතන ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ වම් පැත්තේ මෙනු එකේ my accounts කියලා එකක් තියෙනවා. මෙන්න මේ my accounts කියන එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාට මේ විදිහේ window එකක් තමයි පේන්නේ. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන real demo කියලා කොටස් දෙකක් තියෙනවා. මෙන්න මේ demo කියන එකට අපිට දැනට account එකක් නැහැ. ඉතින් මෙන්න මෙතන අලුතෙන් demo account එකක් add කරගන්න එක තමයි අපි කරන්න ඕන වෙන්නේ. හරි. ඉතින් මෙන්න මෙතන ඔයාලා ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් create your first demo account කියලා මෙතන එකක් තියෙනවා. මොකද දැනටමත් ඔයාගේ demo account එකක් නැති නිසා. මෙතන එකක් තියෙනවා හොක් කියලා හිතන්නකෝ. එහෙම වුණොත් මෙන්න මෙතන open additional account කියලා එකක් තියෙනවා. මෙන්න මෙතනින් ඔයාට එකක් හදා ගන්නත් පුළුවන් මේ custom demo account කියන එක යටතේ. මම මෙතනදී මෙන්න මේ create your first demo account කියන එක උඩ ක්ලික් කරලා ඉස්සරහට ගිහිල්ලා මෙතනින් practice account එක හදා ගන්න තමයි හදන්නේ. හොඳයි. ඉතින් ඊළඟ step එක විදිහට මෙන්න මේ වගේ form එකක් අපිට අවිලා තියෙනවා. මේකේ ගොඩක් වෙලාවට තියෙන details okay. කියන්නේ default select වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට ඒ අවශ්‍ය කරන විදිහේ details ටිකමයි තියෙන්නේ. පළවෙනියටම ඔයාගේ platform එකේ MT5 කියලා තියෙනවා. තව තියෙනවා MT4 කියලාත් select කරන්න. අපි MT5 එකේ විදිහටම තියා ගන්නවා. ඊළඟට මෙතනදී account type එක standard ultra low standard කියලා කොටස් දෙකක් තියෙනවා. මේකෙදී අපි standard කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒක පාවිච්චි කරලා අපි ඉස්සරහට යමු. ඊළඟට leverage එක 1001 කියලා තියෙනවා. මේක තමයි පාවිච්චි කරන leverage එක එකක්. okay. ඊළඟට base currency එක USD ඒකත් ඒ විදිහට select කරගන්න. ඊළඟට investment amount එක විදිහට 10000 ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ 10000 තියෙන එක නෙවෙයි අපි පාවිච්චි කරන්නේ. ඊට වඩා පොඩි ගානකින් අපි පටන් ගමු වැඩේ ලේසියෙන්ම මේකේ ප්‍රැක්ටිස් කරගෙන යන්න. මේකේ දැනට අපිට පාවිච්චි කරන්න පුළුවන් minimum amount එක $1000. ඒක පාවිච්චි කරලා අපි continue කියලා ඉස්සරහට යන්න ඕනේ. ඊළඟට මේ අපි හදාගන්න trading account එක එහෙම නැත්නම් මේක demo account එකක් වුණත් මේක අපි MT5 app එකට connect කරගෙන අපි trading කරන්න යන account එකක්. මේක වෙනසකට තියෙන්නේ මුදල් බොරු ඒවා වෙන එක විතරයි. ඒක නිසා process එක වගේමයි මෙතනටත් අන්න අර කලින් කිව්ව විදිහට password එකක් දාන්න ඕන වෙනවා. ඉතින් මම මෙතනට password එකක් ඔන්න ඔය විදිහට add කරගන්නවා. මදි කියලා කියනවා. මේකේ හරියට requirements ටිකක් තියෙනවා. අර බලා ගන්න පුළුවන්. මෙන්න මේ requirements වලට ගැලපෙන විදිහට password එකක් add කරගන්න. මම හිතන්නේ හරි. select කරලා ගත්තා. කලින් save කරලා තිබුණ එකක්. ඉතින් ඒක නිසා මම ඒකත් එක continue කරනවා. මෙච්චරයි. practice account එකක් හදාගන්න අපිට කරන්න තියෙන්නේ. ඉතින් finally අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ දැන් create කරපු practice account එකේ account number එක, ඒ වගේම platform එක අපි select කරපු කියලා තියෙනවා. ඒ වගේම වැදගත් දේ තමයි MT5 app එක පාවිච්චි කරද්දී අපිට මෙන්න මේ server එක ගොඩක් වැදගත්. මෙන්න මේ server එකත් අපිට මෙතන බලා ගන්න පුළුවන්. මේ details ටික අපිට ආපහු සැරයක් ඇතුලෙන් බලා ගන්න හැකියාව තියෙනවා. කෙසේ වෙතත් ඔයාලට පුළුවන් මේක ඕනනම් save කරගන්න. මම ආපහු members area එකට ගිහිල්ලා ඔයාලට මේකේ details බලා ගන්න හැටි පොඩ්ඩක් නැවත මතක් කරන්නම්. ආපහු අපි යනවා මෙතනදී my account කියන එකට. එතනට ඇවිල්ලා demo කියන එකට යනවා. demo කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් demo accounts මෙන්න මේ හදපු එක දැන් මෙතන පෙන්නනවා $1000ක account එකක් පෙන්නනවා. මෙතන විශේෂයෙන්